නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. බහුම්පි චේ සහිතං භාසමානෝ නතක්කරෝ හෝති නරෝපමත්තෝ ගෝපෝව ගාවෝ ගණයං පරේසං නභාගවා සාමඤ්ඤස්ස හෝති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මේ හිමිදිරි උදෑසන ධම්මචින්තා වැඩසටහන නරඹන ඔබ හැම දිනාටම අද මම කියලා දෙන යමක වග්ගයේ 19 වෙනි ගාථාව. ඊටාම වැදගත් අදහසක් මේ ගාථාවේ කියවෙන්නේ. පින්වත්නි, යම්කිසි කෙනෙක් සූත්‍ර, විනය, අභිධර්ම කියන මේ තුන් පිටකය මනාව අවබෝධ කරගෙන ඉගෙනගෙන බොහොම පිරිසිදුව ඒ උතුම් සූත්‍ර දේශනාවන් කියනවා නම් කොයි විදිහට ඒ දේශනාවන් සිද්ධ කළත් ඒ දේශනාවන් යම් කෙනෙක් පිළිපදින්නේ නැත්තම්, කොච්චර දේශනා කළත්, කොච්චර හොඳින් දේශනා කළත් ඒ දේශනාවන්, ඒ දහම් කරුණු පිළිපදින්නේ නැත්තම්, ඒ පිළිබඳ කිසිම සැලකිල්ලක් නැත්තම් හරියට කියනවා ඔහු අනුන්ගේ හරක් රකින්න ගොපල්ලෙක් වගේ කියලා. තමන් කොච්චර බණ ඉගෙනගෙන තිබ්බත්, තුන් පිටකේම ඉගෙනගෙන තිබ්බත්, කොච්චර දුරට ධර්ම දේශනා කළත්, එහෙම නැත්නම් ඒ බණ කිව්වත් ඒ ධර්මය පිළිපදින්නේ නැත්තම්, ඒ පිළිබඳ සැලකිල්ලක් නැත්තම් හරියට අනුන්ගේ හරක් රකින්න ගොපල්ලෙක් මෙන් මහානකමේ ඵලයට හිමිකාරයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ මහානකමේ හිමිකාරීත්වය, එහි වටිනාකම Tamanට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේකෙදී අපිට පැහැදිලි කරන්නේ විශේෂයෙන්ම කොච්චර බණ ඉගෙන ගත්තත්, කොච්චර බණ කිව්වත් ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න. ඒ අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න. ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තීන් මත ජීවිතය ගොඩනගා ගන්න කියන කාරණාව තමයි මතක් කරන්නේ. මේක භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි. සමහරට හිතන්න පුළුවන් මේ හාමුදුරුවන්ට මේ කියන්නේ කියලා. නෑ, හාමුදුරුවන්ටම විතරක් නෙමෙයි. බණ දන්න ඔබ, බණ කියන ඔබ, බණ අහන ඔබටත් මේ කාරණාව සාධාරණයි. ඒ නිසා ඔබ ධර්මය ඉගෙන ගන්න, ඒ ධර්මයට අනුව පිළිපදින්න. එහෙම නැත්නම් ඔබටත් වෙන්නේ අර අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් වගේ. එහෙමනම් ඔබ හැමදෙනාම කල්පනා කරන්න, හොඳට ධර්මය ඉගෙනගෙන ඒ ධර්මයට අනුව ප්‍රතිපත්ති ගරුකව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නවා කියන අදිෂ්ඨානය මේ වගේ මොහොතක ඔබ ඇති කරගන්න. ඔබ හැමදෙනාටම දවස සඵලමත් වේවා. සම්මා සම්බුදු සරණයි.